බුත්තල මහමෙවුනා භාවනා සපුයේ ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ වන ජායල සෝභිතානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද 2025 වසරේ කඨින මහා පින්කම ඒ කඨින චීවර පූජාව අවසන් වෙලා සවස් කාලී පැවැත්වෙන ධර්ම දේශනාව. අද මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න දායකත්වයේ දරන්නේ උනාවටුන බුත්තල පදිංචි WD මල්ලිකා පත්මකාන්ති මෑණියන්, රාජා වික්‍රමසිංහ පියාණන්, සමීර චින්තක පුතා, චන්දිමා දිලුරුක්ෂි දුව, චාමිකා සෙව්වන්දි ලේලිය, අමිල්ල ගලගෙදර බෑණනුවන්, ටෙනාරා යෙනුකි, ඒ වගේම උෂානා යන මිනිබිරියන්, ඒ සියලු දෙනා එකතු පහදු කරගෙන මියගිය UG ප්‍රේමසිරි පියාණන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව බොහෝ දිනකට අහන්න පටිගත කරලා විකාශනය කරනවා. එතකොට කඨින පින්කමත් මේ පින්වතුන්මයි සිද්ධ කරලා ධර්ම දානයත් ලැබලා දෙන්නේ. ඉතින් ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් පින් අනුමෝදනාවකුත් තියෙනවා. ඒ තමයි ඔයාලට මතක ඇති, මීට කලින් අවස්ථා කිහිපයකම අපි මෙහි ධර්ම දේශනා කරනකොට මේ ශාලාවට යහපැත්තෙන් තියෙන පුංචි ධර්ම ශාලාවේ තමයි අපි ධර්ම දේශනා කළේ. එතකොට ඒකේ මිනිස්සු හිර වෙලා හිටියේ. කියනවා නම් පොල් පැටෙව්වා වගේ. ඊට පස්සේ එළියේ තෙමෙනවා, ගස් යට තෙමෙනවා. ඉතින් ගොඩාක් අමාරුවෙන් තමයි මේ ධර්ම දේශනා ටික කළේ. ඉතින් ඒ දවස්වල අපි කිව්වා ධර්මශාලාවක් හදනවා, ලොකු ස්වාමීන් වහන්සේ මුල්ගල් තියලා තියෙනවා. ඔයාලට හැබැයි අමාරු ඇති, චෛත්‍යයත් හැදුවා, බෝධි මණ්ඩපෙත් හැදුවා, ගොඩාක් කටයුතු කරපු නිසා මේ පින්වතුන්ට අමාරුයි. නමුත් ඉතින් හිමීට ධර්මශාලාව හදාගන්න ඔක්කොටම එක තැනක ඉඳලා බණ අහන්න පුළුවන් විදිහට කියලා. ඉතින් මේ අහිංසක මිනිසුන්ගේ රුපියල එකතු වෙලා මං හිතනවා මෙතන ඉන්න බහුතරයක් මේ ධර්මශාලාවට දායකත්වයේ දරුවා. ඒ වගේ මේ ධර්ම දේශනා රූපවාහිනියේ විකාශනය වීම නිසා ලෝකේ කොතනක හරි ඉඳලා මේ ධර්මශාලාවට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඊටමත් දුකසේ දුෂ්කරව සම්මාදන් එකතු කරමින් හදවපු ධර්මශාලාවක් මේ තියෙන්නේ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් එකපාරම ආවට පස්සේ මේවා කොහොමද මේ හදන්නේ කියලා. ලේසි නෑ මේවා. නමුත් අර මිනිස්යාගෙන් ලැබෙන රුපියලවත් අපතේ යවන්නේ නැතුව හොඳට කල්පනා කළා මිනිස්සුන්ගෙන් ලැබෙන ආධාර අපතේ යන්නේ නැති විදිහට සාමාන්‍ය මිනිස්සෙක් වියදම් කරන ප්‍රමාණය ඉදිකිරීමක් කරනකොට ඒකෙන් භාගයක්ම අඩු කරලා මිනිසුන්ගේ ශ්‍රමය, සංඝයාගේ දැනුම, ඒව ඔක්කොම එකතු කරලා තමයි මේ ඉදිකිරීම අපි කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් මේවා කොන්ත්‍රාත් දීලා එහෙම කරනවා නම් මේ වෙනකොට තවම ෆවුන්ඩේෂන් විතරයි. ඒ නිසා පින්වතුනි සතුටු වෙන්න බුදුබණ පද ඇහෙන තැනක් මේ සෙවණක ඉඳගෙන මේ ධර්මශාලාව කියන්නේ ගිනි ගන්න තැනක් නෙවෙයි, නිවෙන තැනක්. පව් කරන තැනක් නෙවෙයි, පින් කරන තැනක්. සැනසෙන තැනක්. හිතේ කෙලෙස් දුරු කරගන්න තැනක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා හිත ධර්මයෙන් තෙත් කරගන්න තැනක්. ප්‍රශ්න විසඳ ගන්න තැනක්. බණ අහලා කෙනෙක් මහාන වෙන්න පුළුවන්, සංඝයා බිහි වෙන්න තැනක්. මේ ධර්මය අහලා විහෙර විහාර කරවන පින්වන්තයෝ බිහි වෙන තැනක්. දන් දෙන මිනිසු බිහි වෙන තැනක්. කඨින කරන මිනිස්සු බිහි වෙන තැනක්. මේ ධර්මශාලාව කියන්නේ සුළුපටු තැනක් නෙවෙයි. ඉතින් මේ ධර්මශාලාව දකින්නකොට
මටත් හරි සතුටුයි. මටත් වචනකින් හරි මේ මිනිස්සුන්ට මේ සමාදම් කරවලා පින් කරගන්න ලැබුණා කියලා. මං ඒ සතුට මට තියෙනවා. ඉතින් ඒ නිසා ඊටමත් මනරන් ධර්මශාලාව. වෙහෙරක විහාරයක තියෙන්න ඕන සුන්දරම ස්ථානය තමයි ධර්මශාලාව. එතනින් තමයි මිනිසුන්ගේ ගිනි නිවෙන්නේ. සෑයක් සද්ධාවෙන් වඳින කෙනා බිහි වෙන්නේ ධර්මශාලාවක බණ අහලා. බෝධියක් හොඳට වඳින කෙනා බිහි වෙන්නේ ධර්මශාලාවක බණ අහලා. ඉතින් ඒ නිසා මෙතන තමයි පුණ්‍ය උල්පත. මහමෙවුනාව කියන එක ලෝකෙම පැතිරුණේ ධර්මශාලාවකින්. අපි වුණත් ධර්ම දේශනා කළ මිනිස්සු අතරට ගියේ ධර්මශාලාවකින්. ඉතින් ඒ නිසා උතුම්ම පිනක්. දැන් මේ ධර්මශාලාවේ තව වැඩ ටිකයි තියෙන්නේ. ඒ තමයි බිම ටයිල් අල්ලා ගන්න තියෙන වර්ගාඩි මේ ටයිල් කැට 3000ක් විතර වගේ ඕන වෙලා තියෙනවා. එක ටයිල් කැටයක් රුපියල් 1000යි. අඩි 2 සහන දායි තැනකින් අපිට ලැබුණා. ඔයාලට බෑ අඩි 2 හොඳ ටයිල් එකක් රුපියල් 1000ට ගන්න. ආන්නේ මේ වගේ අර පිරිමැරිස්මෙන් පුංචි මුදුලෙන් ලොකු දෙයක් කරන නිසා තමයි මේ විහෙර විහාර හදන්න පුළුවන්. නාස්ති වෙන්නේ නැහැ. ඒ නිසා බුදු බණ පද කියන තැනක Tamanටත් පොඩි ඉඩක් තියාගන්න පූජා කරපු වර්ගාඩියක්වත් බුද්ධ ශාසනය මටත් බින් අඟලක් කියලා. ඒ නිසා මම මේ ඉන්න පින්වතුන් නම් ගොඩාක් සම්බන්ධ වෙච්ච අය. නමුත් රූපවාහිනියෙන් බණ අහන අයට මම කියන්නේ මෙන්න පින් කරගන්න හොඳම අවස්ථාවක්. තව එක අවස්ථාවක් තියෙනවා. ඔයාලා දන්නවද නැත්නම් ඔයාලා නම් දැකලා නැතුවද දන්නේ. දැන් අලුතින් ආපු ෆෑන් වර්ගයක් තියෙනවා. මේ ශාලාවටම ෆෑන් 3යි ඕනනේ. විශාල ෆෑන්. ඒක ඔයාලට නම් කරගන්න බැරි වේවි. එක ෆෑන් එකක ලක්ෂ 8ක් විතර වගේ වෙනවා. හැබැයි මේකටම ෆෑන් මේ මුළු දෙකටයි අතෙන්ඩයි දැම්මනම් මුළු හෝල් එකටම හුළඟ එනවා මුහුඳ අයිනේ ඉන්නා වගේ. කඩු වෙලා අසපුවේ තියෙනවා පොල් ගහ වලටත් ගෙනල්ලා තියෙනවා. ලක්ෂ 8ක් වගේ. මං හිතනවා මේ ගම් වල අහිංසක මිනිස්සුන්ට මේවට අත ගහන්න අමාරුයි. නමුත් රූපවාහිනියෙන් බණ අහන කෙනෙක් හරි සම්බන්ධ වුණා නම් ওই ටයිල් අල්ලන වැඩේ ෆෑන් වැඩේ ඉවරුණා නම් ධර්මශාලාව වැඩ ටික හරි. ෆෑන් මේ ඒ සුලං ගිමන් නිවන 10 නිවන දේවල් මේ වටාපතේ ඉඳලා වටාපතක් වැඩි ඕනේ බණ කියන කෙනෙකුට සද්ධා සිතින් වතාපතක් අතට දෙන කෙනාට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින අවස්ථාව හිමි වෙනවා කියනවා. ඒ කියන්නේ බණ කියන කෙනාට ඇති කරපු පහසුව. බණ කියන කෙනාටත් අහන මිනිස්සුන්ට 10 දුරු කරවා සුලම් පොදකින් සිසිලස ගෙනත් දෙන පින්කමක් කළොත් කොයිතරම් ඒක Tamanට උපකාරී වෙයිද? ඔය වටාපත්, ෆෑන්, සුලං හමන ඒ වගේ දේවල් පූජා කිරීම, විජිනිපත්, චාමර, සෙමර, පවන් සැලීම ඔය වගේ පුණ්‍ය කර්මවල විපාක තමයි රාග ගින්න නිවෙනවා. රාගේ නිවෙන පිනක් ඒක. ද්වේෂ ගින්න නිවෙනවා. ද්වේෂ මෝහ ගින්න නිවෙනවා. පීඩාවෙන් සන්තාපෙන් දෙවි පිච්චි ඉන්න ඒ අකුසල කර්ම ගෙවෙනවා. ওই වටාපත් මේ සුලං හමන දේවල් 10 නිවන දේවල් පූජා කිරීමේ පුණ්‍ය විපාකයක. දැන් මේ කටිනෙට උනත් ඒ අදාළ පුණ්‍ය කර්මයට අනුව තමයි විපාක සැලසෙන්නේ. ලෝකෝත්තර පුණ්‍ය විපාකේ තමයි ඒ මුල් කරගෙනමයි අපි කටිනේ මෙච්චර කටිනේට උනන්දු කරවන්නේ. ධර්මය අවබෝධ කරන්න ලැබෙන අවස්ථාව සිඳින්න දෙන්නේ නැහැ. පින්වතුනි කර්මයකින් ඡේදනය වෙනවා කියලා එකක් තියෙනවා. මම ඔබට උදාහරණයක් දෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා උපාසකයෙක් තමන්ගේ අතින්ම මල් මාලයක් ගොතලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය පැදකුණු කරලා
මල් මාලාවක් සෑයට පළඳලා නල්ල බිම තියලා වන්දනා කළා. පින් කරගත්ත කෙනෙක්. මොහු මැරෙනකොට මොහුගේ පුණ්‍ය විපාකය සංසාරයේ අකුසලයකින් ඡේදනය වෙලා සංසාරයේ අකුසලයක් ඇවිල්ලා එයාගේ පින ඡේදනය කරලා ඊළඟට ඉපදුණා හරක් මරණ පවුලක. ලෞතුරා කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ධාතු සෑය වැඳ වැඳ මල් පුද පුදා හිටපු කෙනා ඊළඟ ජීවිතේ ඉපදුනේ හරක් මරණ පවුලක. පොඩි කාලේ ඉඳලා පොඩි එකා හුරු සත්තු මරන්න. ඒකයි මේක ස්ථිර නෑ. අපි දැන් මේ බණ අහගෙන හිටියට ඊළඟට අපි ඉපදෙන්නේ මාළු අල්ලන පවුලක නම් මාළු අල්ලනවා. පොඩි කාලෙම ඉපදෙන්නේ අම්මා අප්පා හොරයි නම් දරුවත් හොරට හැදෙනවා. ඒ නිසා මේ හැමදාම මේ හොඳ ගතිගුණ ආත්මෙන් ආත්මේ තියනවා කියලා එකක් නැහැ. ඔන්න ඒ හරක් මර හිටපු මිනිස්සයා මැරුණා. එයා කරපු පව් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මල් මාලාවක් පූජා කරපු පිනෙන් අර පව ඡේදනය වෙලා ඊළඟට ඉපදුන ඇමති පවුලක. දැන් බලන්නකෝ වෙච්ච දේ. මුළු ජීවිතේම හරක් මරපු එක මැරිලා ගිහලා ඉපදුනේ ඇමති කෙනෙක්ගේ පුතෙක් වෙලා. එයා ඒ රජුරුවන්ගේ සෙම්පති බවට පත් වුණා. අලහත් සෙම්පති. බලන්නකෝ පින අකුසලෙන් ඡේදනය වුණා. අකුසලේ කුසලෙන් ඡේදනය වුණා. ඊළඟ ජීවිතේ හරක් මරපු පාප කර්මෙට නිරේ. දැන් ඕක කියනකොට අපිටත් අපි ගැන හිතන්න ඕන අවස්ථාවක් ඔකේ තියෙනවා. කලින් ජීවිතේ මුළු ජීවිතේම පව් කරපු එකෙක් නම් අපි. සංසාරේ කරපු පිනක් ඇවිල්ලා අර පාපේ ඡේදනය කළා නම් අපි මේ ජීවිතේ මිනිස්සෙක් උනේ. මං කියන එක තේරෙනවද? ඊළඟට මැරෙනකොට අරක ආවොත් ඊළඟ ජීවිතේ කොතනද? ඔන්න හිතන්න කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය මිනිසයා තමයි දේවදත්ත. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මල් පූජා කරලා මල් මාලා පිදුවේ දේවදත්ත. හරක් මරණ එකෙක් වෙලා ඉපදුනේ දේවදත්ත. ඇමතියා වෙලා ඉපදුනේ දේවදත්ත. සසර දිහා බලන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයේ මල් මාලා ගොත ගොත පෙරලි පෙරලි වැඳ මිනිසයා අපේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ගල් පෙරළුවා. මේකයි අනාත්මයි කියලා කියන්නේ. හැමදාම එක විදියට ඉන්නේ. ඊට පස්සේ ඔන්න හොඳ කාශ්‍යප බුද්ධ ශාසනයේ රංකරුවෙක් හිටියා. හරිම ලස්සන කොල්ලෙක්. සල්ලි භාගේ තියෙන හැඩ වැඩයි කඩවසන්. කෙල්ලෝ වසී වෙනවා. එතකොට මෙයා කසාද බඳින්න නැතුව කැමැති කෙල්ලොත් එක්ක හිටියා. ගුබ්බෑයන් වල රිංගා. සල්ලි තියෙනවා ඇඟ ලස්සනයි. ජීවිත කාලෙම සල්ලාලයි. මැරුණා. මැරිච්ච ගාම ඉපදුණා සිටු කුමාරයෙක් වෙලා. අපාය ගියේ නැහැ. සල්ලාලකමේ පාපය පෙර පිනකින් සින්දා. සිටු කුමාරයෙක් වෙලා ඉපදුණා. මැස්සෙක් මඳුරුවෙක් මරන්නේ. එයා තරුණ කාලේ ඊලන්දාරියා තරුණ කාලේ කසාද බඳිනකල් නරක වැඩක් කියන එකක් මේ ලෝකේ සම්මතයි නම් කිසිම නරක වැඩක් කළා නැහැ.
පිරිසිදු කුමර බඹසර රකිපු කොල්ලේ. කසාද බැන්ද තමන්ගේ නෝන හැර මැරෙනකල් වෙන කාන්තාවක් දිහා නරක හිතින් බලලවත් නැහැ. සුරාවක් කටේ තියලා නැහැ මුළු ජීවිතේම පිං කඳක්. එයා මැරුණා. මැරෙනකොට වැරදි කාමසේවනයේ කර්ම විපාක ඇවිල්ලා අර පින සින්දා නිරේ ඉපදුණා. නිරයෙන් උඩට ආවා. ආපු ගමන් ආවේ වඳුරු කුලයකට. වඳුරගේ කෝස දෙක තව මහ වඳුරේ කපලා කෝස දෙක ගැලෙව්වා. කුණු වෙලා මැරුණා. වැරදි කාමසේවනයේ විපාක. බැටළුවෙක් වුණා. ඒ බැටළුවාගෙන් වැඩ ගන්න බැටළු අයිතිකාරයා මෝල් ගස් දෙකකින් කෝස දෙක තැළුවා. කුණු වෙලා මැරුණා. වැරදි කාමසේවනයේ විපාක. ගවයෙක් වුණා. ඒ හරකගෙන් වැඩ ගන්න කෝස දෙක තැළුවා. ඉස්සර ගම්වල තිබ්බ අපි දැකලා තියෙනවා. ඊළඟ ජීවිතේ ඉපදුණා. කොල්ලෙකුත් නෙවෙයි කෙල්ලෙකුත් නෙවෙයි නපුංසක. ඇඟ කොල්ලෙක්ගේ වගේ නමුත් මේ රූපේ කොල්ලෙක්ගේ වගේ නමුත් ස්ත්‍රී නිමිත්ත තියෙන්නේ. ඉතින් සංසාරේ කර්ම විපාකයක්. ඊළඟ ජීවිතේ ඉපදොලා කෙල්ලෙක්. ඊළඟ ජීවිතේ නපුංසකයා ඊළඟ ජීවිතේ ඉපදුනේ දිව්‍යාංගනාවක් වෙලා. අර කලින් හොඳ කරපු එකේ පින ආවා. දැන් ඔය ඇද්දිලා පැද්දිලා නපුංසක කෙනෙකුට එක එක්කෙනා එක එක නම් දානවා. ඇද්දිලා පැද්දිලා ලල්ලනාව වගේ යනවා කියන්නකෝ. කර්ම විපාක. අපි එයා දිහා බලලා ජීවිතේටවත් හිතෙනවද මෙයා ඊළඟ ජීවිතේ දෙව්ලොව යයි කියලා? දෙවියෙක් වුණා. දිව්‍යාංගනාව. ඊළඟ ජීවිතේ රජ කුමාරිකාව. ඊළඟ ජීවිතේ සක්දෙවිඳුගේ පුතා. කර්මයකින් ඡේදනය කරන බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය පළහිලව් ටිකට භාජනය වුණේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට වෙච්ච කරදර ටික තමයි කාශ්‍යප බුද්ධ ශාසනයේ අපේ බුද්ධ ශාසනයේ අතර. බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් මැඩලන අකුසල් තියෙනවා. කුසල් මැඩලන කුසල් තියෙනවා. අකුසල් මැඩලන අකුසල් තියෙනවා. අකුසල් මඩලින කුසල් තියෙනවා. කර්මයකින් තව කර්මයක් ඡේදනය කරනවා. දුප්පතා පෝසතා වෙනවා, පෝසතා දුප්පතා වෙනවා. ලස්සනට ඉඳලා අවසාන ඉසේ කිස් ගහක් නැති තරමට කැත වෙනවා. පාටට ඉඳලා මොනවා හරි ලෙඩක් හැදෙනවා. එයාගේ චරිතය උඩු යටිකුරු කරලා දානවා කර්ම ශක්තිය. අන්න ඔය වගේ එකක් එනවා. නිවන් දකින්න පින තිබිලත් ඒ පින ඡේදනය කරන එකක් එනවා. ඒ පින නැති කරන්න තව කර්මයක් එනවා. දැන් අපි ගත්තොත් අජාසත්ත සෝහන් වෙන්න පින තිබ්බ කෙනෙක්. පීතෘ ඝාතක කර්මයෙන් ඒ පින ඡේදනය වුණා. ආයෙ සෝහන් වෙන්න බෑ. රහත් වෙන්න පින් තිබ්බ අයට අසත්පුරුෂ ආශ්‍රය නිසා ඒක නැති වෙලා ගියා. ඒ නිසා රහත් වෙන කෙනා රහත් වෙනවමයි කියලා හෝ නිවන් දකින කෙනා නිවන් දකින්නවමයි කියලා නෑ. ඒක තවත් කර්මයකින් ඡේදනය වෙන්න පුළුවන්. කටින පින කියන්නේ සිඳින්න බැරි පිනක් රැස් වෙනවා කියන අර්ථයෙන් කුමක්ද සිඳින්න බැරි? නිවන් දකින්න තියෙන පුණ්‍ය සංස්කාරයට තව කර්මයකින් ගහන්න දෙන්නේ නැහැ.
තව කර්මයකින් ඒ නිවන් දකින්න පින ඡේදනය කරන්න දෙන්නේ නැහැ. ඒක කරන්නේ කටින චීවර පූජාවෙන්. ඒ නිසා අපි ආස කරන්න ඕන. කටින චීවර පූජාවක් කරපු කෙනෙක් බුද්ධ කාලේ කවුරු වෙලා ඉපදිලා හිටියත් කොතන ඉඳලා බණ ඇහුවත් මොන ඇඳුම ඇඳගෙන බණ ඇහුවත් එයාට ධර්මය අවබෝධ කරන අවස්ථාවට බාධා එන්නේ නැහැ. ඕක තමයි ලෝකෝත්තර ආනිසංසය. තව වස්ත්‍ර පූජාවේ ආනිසංස විදිහට හොඳ රූ සපුව, ඉන්ද්‍රිය සංවරය, සිල් ගුණ දන් රකින්න ලැබෙන මානසික ශක්තිය චීවර පූජාවෙන් ලැබෙනවා. අපි මේ චීවර පූජාවකින් පුදන්නේ උපසම්පදා සංඝයා. උපසම්පදා සංඝයා නැති වුණොත් කටින පින්කම කරන්න බෑ. උන්වහන්සේලා වස්වසලා ඒ ප්‍රතිපත්තිය පුරපු නිසයි කටින චීවරේ පූජා කරන්න පුළුවන්. ඒ නිසා කටින චීවරයෙන් සංඝයාගේ ප්‍රතිපත්තිය උපසම්පදාව සීලය තමයි පුදන්නේ. ප්‍රතිපත්තිය පුදලා තමන්ටත් ප්‍රතිපත්ති ගරුක වෙන්න පිනක් රැස් කරගන්නවා කටිනේට සම්බන්ධ වෙන පින්වතෝ. පින කරන පිනට සම්බන්ධ වෙන සාදු කියලා අනුමෝදන් වෙන සියලු දෙනා පිනේ කොටස්කරුවන් බවට පත් වෙනවා. මෙච්චර හරසරින් පෙරහැරකින් වඩම්මලා මෙච්චර වියදම් කරලා මෙච්චර සාංගික දාන කරලා මේ කටින චීවරය අපි පූජා කරනකොට ඒ කටිනේ ඉච්චර උතුම් නිසා නේක කරන්නේ. ওই කටිනේ අපි පොරවන්න දෙන්නේ කාටද? සංඝයාට. දැන් මට කියන්න කටින චීවරයේද වටින්නේ සංඝයාද වටින්නේ? ඈ? කටින චීවරේ එහෙනම් ගෙදරම තියා ගන්න. තියාගෙන කටින චීවරයට දානයක් දෙනවා. සාංගික දානයක්ද? ඒ චීවරේ පොරවපු හාමුදුරන්ට දානයක් දෙනවා. සාංගික දානයක් නෙවෙයිද? එතකොට කටින චීවරේ පොරවන්නේ සංඝයා නිසා සංඝයා තමයි වටින්නේ. ඒ නිසා ඔයාලා සාදු කියා මා හරසරින් කටින කළා නම් ඔය කටවල් වලින් ආය හාමුදුරුවන්ට බයින්න එපා. පෞරස් වෙනවා. අද කාලේ සංඝ ගෞරවේ නැති වෙන්න එක එක විදිහට උඩර වැටි සිද්ධ වෙනවා. YouTube, Facebook, සමාජ මාධ්‍ය ජාලා වලින් සංඝයාගේ ගෞරවය නැසෙන විදිහටම තමයි එක එක සිද්ධි දාන්නේ. කටින කරපු අය ඕක බලන්න එපා. අපිට සංඝයා ගැන ගෞරවය ඇති වුණොත්ද පරලෝ අපිට යහපත පවතින්නේ? ගෞරවය නැති වුණොත්ද? අපේ හිතේ සංඝ ගෞරවය ඇති වුණොත් තමයි සුගති රැකවරණේ නිවන් සුව ලැබෙන්නේ. පින්වතුනි මේ කටිනයක් කරන්න පුළුවන්නේ සංඝයා වස් පවාරණය කළොත්. දැන් වස් සමාදන් වීම ගැන දන්නවනේ. මේ විහාරේ මං වස් සමාදන් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ වස් සමාදන් වෙනවා. එතකොට මේ 3 මාසෙම වස් වාරිත්‍ර අනුගමනය කරනවා. දවස් 7ක් ඇතුළත කොහේ ගියත් ආරාමයට වඩිනවා. වැඩලා වස් පවාරණය කරනවා. එතකොට මේ පවාරණය කළාට පස්සේ තමයි කටිනේ පූජා කරන්න පුළුවන්. පවාරණය කරන්න මෙහෙම. ඒ තමයි ආරාමේ සංඝයා එකතු වෙලා එකිනෙකාට පවරන්න ඕන. මගේ වැරදක් දැක්කනම් ඇහුවනම් සැක තියෙනවා නම් මට කියන්න. මම මේ වැරද්ද දැක්කොත් පස්සන්තෝ පටිකරිස්සාමි. මම මේ වැරද්ද මට පේනවා නම් මම ඒකට ප්‍රතිකර්ම කරගන්න. සංඝයාගේ අඩුපාඩු සාකච්ඡා කරලා හදාගන්න අවස්ථාවක් තමයි වස් පවාරණය කියන්නේ. මොකද වස් 3 මාසයක් එකට හාමුදුරුවෝ ඉන්නකොට අඩුපාඩු ප්‍රකට වෙනවා. පැහැදිලිද මම කියන එක?
පින්වතුනි දවසක් බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කරන්නට භික්ෂු සංඝයා සමග එලිමහනට එකතු වුණා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වස් වැසුවේ පූර්වාරාමයේ. මේක පුදුම ලස්සන කතාවක් හොඳේ. එතකොට ඒ ආරාමේ පූර්වාරාමේ කුටි තියෙනවා 1000ක්. යට තට්ටුවේ කාමර 500යි උඩ තට්ටුවේ කාමර 500යි. හැබැයි වස් වැසුවේ 500යි. 1000ක් හිටියේ නැහැ. වස්වසල ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ආසනේ අසුන් ගත්තා. සංඝයා 500ක් ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්සරහ වැඩ ඉන්නවා. ඔන්න දැන් වස් පවාරණය කරන්න ලැහැත්ති. අතකෝ භගවා තුන්නී භූතං බික්ඛු සංඝං අනුලෝකිත්වා බික්ඛු ආමන්තේසි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන කවුරුවත් සද්ද බද්ද නැහැ. නිහඬයි. දැන් ඔයාට විශ්වාසයක් තියෙනවා නම් සෑරජානන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය කියලා සෑමල්ුවේ ඔයා බුදුගුණ කියනවා මිසක් hina වෙවි විහිළු කර කර ෆොටෝ ගහන තැනක් නෙවෙයි එතන. චෛත්‍ය මළුවකට ආපු ගමන් හිතන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. බෝ මළුවකට ආපු ගමන් හිතන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. ධර්මශාලාවකට ආපු ගමන් මේ ධර්මශාලාව. ධර්මශාලාවකට බාට දෙකක්වත් දාගෙන ඉන්නේ නැති තරමට ගෞරවය තියෙන්න ඕන. සමහර තැන්වල ওই ධර්මශාලාවල වාහන එහෙම පාක් කරනවා. ධර්මශාලාව නිකම්ම ගරාජ් එකක් වෙනවා. සමහර ධර්මශාලාවල බඩු ගොඩ කරනවා. නිකම්ම ගබඩාවක් වෙනවා. ඕව පාළු වෙලා යන්නේ බලන්න කාලයක් යනකොට ඔය නිකම්ම පාළු වෙලා යනවා. ධර්මශාලාවට ගරු කරන්න ඕන. මේ බණ ඇහෙන තැන මේ බණ කියන තැනක බුදුරජාණන් වහන්සේ සභාවක වැඩ ඉන්නකොට උක්කාසිත සද්ධං කිපිත සද්ධං උගුර පාදන හඬක්වත් කිවිසින හඬක්වත් ඒ සභාවේ නැහැ. නිහඬයි. 500ක් නිහඬයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයා දිහා බලලා හන්දදානේ භික්කවේ පවාරයාමිවෝ එසේනම් මහණෙනි මා ඔබට පවරමි. නච්ච මේ කිංච ගරහත කායිකං වා වාචසිකං වාති කයෙන් වචනයෙන් මගෙන් වරදක් වෙලා තියෙනවද ගැරහිය යුතු බලන්නකො ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනිත් අයට කියනවා මගෙන් වරදක් තියෙනවා නම් කියන්න කියලා. බුදු කෙනෙක් අපි කොච්චර අහංකාරයිද මේ උඹලා ඉන්න එපා මගේ වැරදි කියන්නේ. ඔහේ මට වැරදි කියාගෙන ඉන්න ඔහේ කවුද? මං කවුද කියලා දන්නවද? අපේ මාන්නේ අඬබෙරේ අහංකාරකමේ දවුල අහංකාරකම අපිට අනිත් අයට අපිට වැදූ අම්මාට දරුවෙකුට මොකක්වත් කියන්න බෑනේ මුන්ට ඩෝන් යනවනේ. ওই පැටිය වැදුවේ ඔය අම්මා. හැදුවේ අර අප්පා. ඒ අයිට කියනවා එන්න එපා මට ඔවා කියාගෙන කියලා. කොච්චර අහංකාරකමයිද? වතුර නැති කලේ සෙලවෙන දියවල සද්දේ බලන්න. අඩු කලේ සද්දේ පිරුණු කලේ සද්දේ නැහැ. පිරුණු කලේ දිය නොසැලේ. අහංකාරකම. බුදු කෙනෙකුත් කියනවානේ වරද්දක් වෙලා තියෙනවා නම් කියන්න මහණෙනි කියලා. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර ධර්මසේනාධිපති මහරහතන් වහන්සේ
උන්වහන්සේට කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන්. මහ පොළොවේ වැලි කැට ගාන කියන්න පුළුවන්. එච්චර නුවණක් තියෙන අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැගිට්ටා. සිවුරේ කාංශ කරගෙන දෝත සිරසේ තියාගෙන මගේ ලූතුරා බුදුරජාන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි නකෝ මයම් බන්ති භගවතෝ කිංචි ගරහාම කායිකං වා වාචසිකං වා කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ගැරහිය යුතු කායික වාචසික දෙයක් අපි දැකලා නැහැ. භගවාහි බන්තේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා නූපන් නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ උපදවන්නේ අසංජාතස්ස මග්ගස්ස සංජනේතා නොදැනගෙන හිටපු නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට පෙන්වලා දුන්නේ. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා නොකියූ නිවන් මාර්ගය අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. මග්ගඤ්ඤෝ මාර්ගය දන්න කෙනා, මග්ග විදු මාර්ගය අවබෝධ කරපු කෙනා, මග්ග කෝවිදෝ මාර්ගය ගැන දක්ෂ කෙනා. මග්ගානුච බන්තේ ඊතරෙහි ශාවකා විහරಂತಿ පච්චා සමන්නාගතා. මේ හැම කෙනෙක්ම අමා නිවනට පැමුණුනේ බුදුරජාණන් වහන්සේට පස්සේ. බුදුරජාණන් වහන්සේ තමයි අපිට නිවන ගැන කියලා දුන්නේ. දැන් බලන්නකො වැරද්දක් කියන්න කිව්වේ මොනවද? බුදු ගුණ. බුදුරජාණන් වහන්සේගේ ගුණ විතරයි තියෙන්නේ පින්වතුනි. අගුණ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ වැරද්දක් කියන්නකෝ. කයෙන් හෝ වචනයෙන්. මේක තමයි වස් පවාරණය කියන්නේ. දැන් අපි වුණත් වස් පවාරණය කරනකොට ඉන්න හාමුදුරු ටික ඔක්කොම මේක කියනවා. නමුත් අපි වාක්‍ය ටික කියනවා ගුණාගුණයක් කවුරු කියන්නේ නැහැ කරබාගෙන ඉන්නවා. ඒ කාලේ කියනවා ඒවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මගෙන් වරදක් වෙලා තියෙනවා නම් කියන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පණ්ඩිතෝ තුවන් සාරිපුත්ත. සාරිපුත්ත ඔබ පණ්ඩිතයි. පණ්ඩිතයි කියන්නේ මේ ආයතන හය අවබෝධ කරපු කෙනෙක්. පටිච්ච සමුප්පාදය අවබෝධ කරපු කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. ඒ කෙනාට කියනවා මොකද්ද? පණ්ඩිතයි. සාරිපුත්ත මහා පඤ්ඤෝ. ඒ අවබෝධයේ සුළුපටු අවබෝධයක් නෙවෙයි සාරිපුත්තයන් වහන්සේට තියෙන්නේ. විශාල අවබෝධයක්. පුතුපඤ්ඤෝ තුන් සාරිපුත්ත. පෘතු ඒ කියන්නේ පළල් වූ පටිච්ච සමුපාදය ගත්තොත් දවස් 7-8ක් වුණත් එක දිගට කියන්න පුළුවන්. ඒ දැනුම පළල්. ආයතන 6 ගැන බණ කියන්න ගත්තොත් දවස් ගාණක් එක දිගට උනත් කියන්න පුළුවන්. එච්චර දැනුම පළල්. ඒකට කියනවා පුතුපඤ්ඤා. ඊට පස්සේ හාසපඤ්ඤා තුම් සාරිපුත්ත. හාසුපඤ්ඤෝ කියන්නේ ඒ අවබෝධ වෙන්න දේශනා කරන්න ප්‍රීතියම උපදිනවා. මේ හාසුපඤ්ඤාව නිසා තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ බණ කියනකොට කියන්න ඇඟේ පාට පව වෙනස් වෙනවා. කියන්න කටහඬ පව හොඳ වෙනවා තව. මොහොනේ සිනහව පැතිරිලා යනවා. ඒ අවබෝධයත් එක්ක ප්‍රීතියම ජනනය වෙනවා. මම මේක දැක්කා ඔය මේ ප්‍රඥා පහ විස්තර කරලා තියෙන තැන මේ ප්‍රඥා ගැන ඒ අවබෝධ වෙන්න එච්චර ප්‍රීතිය ඇති වෙන්නේ සාරිපුත්තයන් වහන්සේට සංසාරේ පින් කරද්දී සිනහා වෙවි සතුටෙන් පින් කළා කියලා. අද කාලේ මිනිස්සු පින් කරනකොට මූණු එල්ලගෙන ගොරකල් එලි වගේ තමයි තියෙන්නේ. සිනහා වෙවි පින් කළා කියන. එතකොට ඒ අවබෝධ වෙනකොට ප්‍රීතිය උපදවා අවබෝධය.
ඒවා කියන්න ගියාම ප්‍රීති ඉපදී තමයි ධර්මයේ දේශනා කරන්නේ. හා සුපඤ්ඤා. ඊට පස්සේ ජවන පඤ්ඤා. ජවන පඤ්ඤා කියන්නේ වේගවත් ප්‍රඥාව. ඒ කියන්නේ දැන් අපි කවුරු හරි අපෙන් එක දිගට ප්‍රශ්න අහනකොට අපි කියනවා පොඩ්ඩක් ඉන්නකෝ එකක් ඉවර වෙනකල්. මාත් මිනිස්සෙක්නේ උච්චර කොටක් අපිට කල්පනා කරන්න බෑ කියනවනේ. ඒ කියන්නේ මේක ගැන හිතලා ඊළඟ දේ හිතන්න අපිට පොඩි වෙලාවක් ඕනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට වෙලාවක් ඕනේ නැහැ. 10 දෙනෙක් නැත්නම් 100 දෙනෙක් වටේ ඉඳගෙන ආකාර 100ක ප්‍රශ්න අහනවා. ඒ 100ටම උත්තර දෙන්න පුළුවන්. එකකට එකක් හාත්පසින් වෙනස් දේවල් අහනවා. අපිට බෑ ඒක. අපිට බෑ. අපේ ඔළුව හිර වෙනවා ප්‍රශ්න වැඩි වෙනකොට. ඉක්මන් උත්තර එන්නේ අපිට. වේගෙන් උත්තර එන්නේ අපිට. සමහර වෙලාවට කාට හරි බැනලා දවස් දෙකක් ගියාට පස්සේ හිතෙනවා බයිනකොට මේකක් කියන්න තිබ්බා කියලා. අර බයින වෙලාව ඒක ආවේ නැහැ. ඔව්ද නැද්ද? පස්සේ තමයි කියන්නේ ගොඩක් අය ටියුබ් ලයිට් කියනකොටත් ටියුබ් ලයිට් අහනකොටත් ටියුබ් ලයිට්. සමහර අයට විහිළුවක් කළත් ටිකකින් තමයි hinaව යන්නේ. කියන්නේ තේරිලා තියෙන්නේ පස්සේ. ජවන ප්‍රඥා කියන්නේ වේගවත් නුවණ හට ගන්නවා. තික්ක ප්‍රඥා කියන්නේ ඒ වේගවත්ව උත්තර දෙන එක හිතටම දෙනවා. අපි එක ප්‍රශ්නයක් ගැන මාස ගණන් කල්පනා කළා හරි උත්තරයකට එනවා කියන්නකෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේට එවැනි ප්‍රශ්න දහස් ගණනකට මේ කියද්දෙන් උත්තර දෙන්න පුළුවන්. තියුණු ප්‍රඥා. නිබ්බේධික ප්‍රඥා. නිබ්බේධික ප්‍රඥා කියලා කියන්නේ දැන් අපිට යමක් තේරෙනවනේ. දැන් අපිට තේරෙනවා අපේ යාළුවෙක් කියනකො මෙයා නම් එන කපටි කියලා. එයා තේරෙනවා. නමුත් එයාත් එක්කම ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ අකුසල් කියලා ප්‍රඥාවෙන් අවබෝධ වෙනවත් එක්කම නිබ්බේධික ප්‍රඥාව ඒ ගැන කලකිරෙනවා ආයේ එකතු වෙන්නේ නැහැ. අකුසල් වශයෙන් දකින්න හැම දෙයකම කලකිරෙනවා ආයේ එකතු වෙන්නේ නැහැ. නිබ්බේධික ප්‍රශ්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිය්‍යතාපි සාරිපුත්ත රඤ්ඤෝ චක්කවත්තිස්ස ජෙට්ට පුත්තෝ සක්විති රජ කෙනෙක්ගේ ජේෂ්ඨ පුත්‍රයෙක් ඉන්නවා. සාරිපුත්ත ඒ සක්විති රජතුමාගේ ලොකුම පුතා තමයි සක්විති රජුරෝ විදිහටම රට පාලනය කරනවා. සාරිපුත්ත ඔබ මට ඒ වගේ කෙනෙක්. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රවර්තනය කරන ධර්ම චක්‍රය චතුරාර්ය සත්‍ය ධර්මය ඒ විදිහටම කියන මගේ පුතෙක් ඉන්නවා නම් ඒ තමයි ඔබ කියලා කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ඒ විදිහටම චතුරාර්ය සත්‍ය දේශනා කරන කෙනා. ඔය අම්මලා දන්නවද? ඔයා ඔය කටිනේ පූජා කරනකොට ඔය කටිනේ අයිතිය සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. ඒ නිසායි කටිනේ ආනිසංස වැඩි. කටිනේ ආනිසංස වැඩි එක සාංගිකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි සංඝයා බබලවන්නේ. සක්විති රජතුමාගේ ලොකු පුතා වගේ කියනවා. බුදු කෙනෙක්ගේ ධර්මයේ මේ විදිහටම කියන. අනිත් ශ්‍රාවකයන්ට කියනවා අවුරස පුත්‍ර හදවතේ උපන් දරුවෝ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා මුකතෝ ජාතෝ බුදුරජාණන් වහන්සේගේ මුවෙන් ඉපදුන දරුවා කියලා.
නෝචේ කිරමේ බහන්තේ භගවා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහගෙන ඉඳලා කියනවා ස්වාමීනි මගේ වරදක් දකින්න නැත්තම් මෙතන ඉන්නවා 500ක් සංඝයා මේ 500ක් සංඝයාගේ මොනවා හරි වරදක් කියන්න තේරෙනවද මේ කියන එක බුදුරජාණන් වහන්සේට net 5ක් තියෙනවා මේ මසස මේ ඇසෙන් මේ කන්දෙන් එහා පැත්තේ වුණත් කිලෝමීටර 10ක් දුරට ඕන දෙයක් පේනවා නිකන් බුදුරජාණන් වහන්සේගේ ඇසට. ඒ නිසා එක ආවාසයේ ඉන්න හාමුදුරන්ට මොනවද හංගන්න පුළුවන් බුදු ඇසෙන්? මසස. දිවස කියන්නේ ඕනතරම් දේවල් දිවසින් පේනවා. බුදු ඇස බුද්ධ ඇස තියෙනවා. හාත්පස දකින්න සමන්ත චක්කුව තියෙනවා. ප්‍රඥා ඇස තියෙනවා. හැම කෙනෙක්ගේම චේතනාවෙන් චේතනාව බුදුරජාණන් වහන්සේ දන්නවා. මාස 3ක් එකට වස්වසලා මේ 500ක් භික්ෂූන්ගේ වැරද්දක් කියන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමේ සම්පික්වාහං සාරිපුත්ත පංචන්නම් බික්කු සතානං නකින්චි ගරහමි කායිකං වා වාචසිකං වා මේ 500ක් භික්ෂූන් අතර එක්කෙනෙක්ගේවත් කායික ක්‍රියාවකට වාචසික ක්‍රියාවකට අවවාද කරන්න තරම් වරද්දක් එක්කෙනෙක්ගෙන්වත් වෙලා නැහැ කිව්වා. මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන කොච්චර පිරිසුදුයිද? බුදු කෙනෙකුට කියන්නවත් වරදක් නැහැ කියන්නේ. මාස 3ක් එකට ඉඳලා අපි පොඩි ගමනක් යන්නකො බලන්න ගිහිල්ලා එනකොට එක එක්කෙනාගේ වැරදි ටික එයා එන්න පරක් වුණා. අරයා කකුල පෑගුවා. මෙයා හිර වුණා. මුන් යනකොට නම් හිඟා hina වෙලා ගියා. එතෙන්ට ගියාට පස්සේ උන් වෙනම ගමනක්. එකට ගමනක් ගිහිල්ලා එන අතරේ වැරදි කොච්චරද? ඔය අපිට හරියට පෙනිලාද? හැම දෙයක්ම දැකලාද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන සංගම් සරණං ගච්ඡාමි කියන්නේ මේන් ඉන්නව සංගරුවන. මේ ඉන්නේ රහතන් වහන්සේ. ඔය දැන් ඉන්නේ අය ඔය විකාර ගැන බලන්න එපා. ඔය සමාජ කතා වෙන විකාර බලන්න එපා. මේ සංගරුවන බුදු කෙනෙකුටවත් කියන්න වරදක් නැහැ. සාරිපුත්ත ඉමේ සංහි සාරිපුත්ත පංචන්නම් බික්කු සතානං සට්ඨි බික්කු තේ විජ්ජා. සාරිපුත්ත මෙතන ඉන්න සංඝයා අතර 60ක් ත්‍රිවිද්‍යාලාභී. සට්ඨි බික්කු චලබිඤ්ඤා. අභිඥා 6ම තියෙන භික්ෂූන් 60ක් මෙතන ඉන්නවා. සට්ඨි බික්කු උබතෝ භාග විමුක්තා. සමාධියෙන් කෙලවරටම පුරුදු කරපු ප්‍රඥාවෙන් කෙලවරටම කෙලෙස් නසබෝ රහතන් වහන්සේලා 60ක් ඉන්නවා. අත ඉතරේ පඤ්ඤා විමුක්තාති. අනිත් සියලු දෙනා ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලා. එතන හිටපු 500ම කවුද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා කියලා කියන්නේ බුදු කෙනෙකුටවත් වරදක් කියන්න නැති තරම් පාරිශුද්ධයි. ඔබගේ කටින චීවරේ රහතන් උදෙසායි. ඔබ සංගම් සරණං ගච්ඡාමි කිව්වේ රහතන් වහන්සේලාට. වංගීස මහරහතන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ කවි කියනවා හරියට. රහතන් වහන්සේ නම. උන්වහන්සේ නැගිට්ටා. ස්වාමීනි මට කවියක් මතක් වෙනවා. කියන්න වංගීස. අජ්ජ පන්න රසේ. ස්වාමීනි අද පෝය දවස. විසුද්ධියා බික්කු පංචසතා සමාගතා. මේ රැස්වීමට ඇවිල්ලා ඉන්න
සංඝයා 500ම විසුද්ධයි. පිරිසිදුම සංඝයා 500ක්. සංයෝජන බන්ධනච්චිදා සංයෝජන බැඳුම් කඩපු අය. අනීගා දුක් නැති අය. කීන පුනබ්බවා පුනර්භවය නැති කරපු අය. ඉරිසින් වහන්සේලා. මේ 500ම ඉරිසිවරු. ওই 500ම ශරීරේ පොරවගෙන හිටියේ මොකද්ද? කසාවත. මේක තමයි ඒ පිරිසිදුම අයගේ වස්ත්‍රය මේ. පිරිසිදු අයගේ වස්ත්‍රය. ඒ රහතුන් පොරවපු ඒවා. අද ඩමියකට පෙරෙව්වා වගේ අද කෙලෙස් තියෙනවා. මේ චීවරේ රහතුන්ගේ දජයයි. ඉරිසිවරුන්ගේ දජයයි. පවිත්‍ර දජයයි. සියලු රහතන් වහන්සේලා පොරවපු වස්ත්‍රයයි. දෙවියෝ වඳින වස්ත්‍රයයි. බ්‍රහ්මයෝ වඳින වස්ත්‍රයයි. ඔබ මේ වස්ත්‍ර අතර උතුම්ම කටන චීවරයයි අද රැගෙන ආවේ. මේ චීවර පූජාව හිස් දෙයක් නෙවෙයි. චක්කවර්ති යථා රාජා අමංච පරිවාරේතෝ සක්විති රජ කෙනෙක් තියුණු අමාත්‍යවරු පිරිවරාගෙන ඉන්නවා වගේ සමන්තානු පරියාති සාගරන්තම් මහින්නිම සාගරයේ දිනු සක්විති රජුරු ඇමතිවරු පිරිවරාගෙන ඉන්නවා වගේ ඒවං විජිත සංඝාමං කෙලෙස් යුද්ධය ජයගත්ත සත්ත්ව වාහං අනුත්තරං දම් රජාණන් වහන්සේ පිරිවරාගෙන ශාවකා පෛරු පාසන්ති තේ විද්‍යා මච්චු බායිනෝ ත්‍රිවිද්‍යාලාභී මරු පැරද වූ මේ රහතන් වහන්සේලා මගේ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන එනවා. දැන් ඔය වාගේ වස්පවාරණය කරපු සංඝයාට තමයි කඨින චීවරය දෙන්නේ. එදා ඔතන ඉන්න ස්වාමීන් වහන්සේ නමකට කඨිනයක් පූජා කරනවා නම් කොහොමද? සබ්බේ භගවතෝ පුත්තා මේ ඉන්න සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ පුතාලා. පලාපෙත්තන විජ්ජති මෙතන කිසිම හිස් පුජ්‍යලයක් නැහැ. තණ්හා සල්ලස්ස හන්තාරං තුල්සුනා උල නසල ගලවලා දැම්මා. වන්දේ ආදිච්ච බන්දුනන්ති මේ 500ම අත් දෙක එකතු කළා ආදිච්ච බන්දු බුදුරජාණන් වහන්සේට වඳිනවා. එච්චර පිරිසිදු රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉන්නේ. අද කෙලෙස් කසඩයෝ රාගෙන් පිච්චි පිච්චි, ද්වේෂයෙන් පිච්චි පිච්චි, මෝහෙන් පිච්චි පිච්චි ඇතුලේ කුණු තියෙන යෝ ශෑය ළඟ විහිළු කර කර ඉන්නවා, ෆොටෝ ගගා ඉන්නවා. බෝධීන් වහන්සේ ළඟ විහිළු කර කර ඉන්නවා, ෆොටෝ ගගා ඉන්නවා. හාමුදුරන්ගේ ඇදකුද හොය හොයා ඉන්නවා. බුදු කෙනෙකුට හදන සෑයට බනිනවා, හූල්ලනවා, උස් ගන්නවා. චෛත්‍යයට ගරහනවා, බෝධියට ගරහනවා, ධර්මශාලාවට ගරහනවා. ඔయిత වැඩිය හොඳ නැද්ද? ගෙවල් හදුවා නම් කියලා කියනවා. හිස් මිනිස්සු සසරින් ඊතරට වැඩිය රහතොන් බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉන්නවා. මෙන්න මේ වාගේ ශ්‍රාවක සංගරුවනට තමයි ඉමං කටින චීවරම් බික්කු සංඝස්ස දේම කියලා තුන්නේ. ඔය කටින චීවරේ අයිති සංඝයාට. මේවා අපිට අයිති නැහැ. පෞද්ගලික දේවල් නෙවෙයි, සංඝයාගේ දේවල්. ඔය වැඳ වැඳ ගේන සිවුර අපිට නෙවෙයි, සංඝයාටයි. සංඝයාට අයිති දේ ගුරු පරම්පරාවෙන් අපි භුක්ති විඳිනවා. අපිත් ඒ සංගරුවන සිටින දිසාවට මෙහෙම වැඳගෙන ඉන්නවා. අපිටත් ඊතර වෙන්න ඕනේ කියලා. අපි මෙහෙම වැඳගෙන ඉද්දී
ගිහියෝ බැන බැන ඉන්නවා. අපි රහතුන්ගේ ගුණ කිය යනවා. ගිහියෝ හාමුදුරන්ට බැන බැන ඉන්නවා. අපි දෙගොල්ල එකතු වෙන්නේ ආය. අපි පාරවල් දෙකක යනවා. අපි බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ කියනවා. ගිහියෝ හාමුදුරන්ට බැන බැන යනවා. නින්දා කර කර යනවා. උන් එක පාරක යනවා. එක පාරක යන්න ඕන නම් ඔක්කොම ටික ඔබත් බුදු ගුණ කියන්න. ඔබත් දම් ගුණ කියන්න. ඔබත් සංඝ ගුණ කියන්න. ඔබත් රහතුන්ට වැඳගෙන ඉන්න. සෑය බෝධිය ගෞරවයෙන් ඇසුරු කරන්න ඔබත්. මේ සාංගිකයි කියන එක සුළුපටු දෙයක් නෙවෙයි පින්වතුනි. සංගරුවන කියන්නේ සුළුපටු පිරිසක් නෙවෙයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙනවා සමනීද අරණ ලෝකේ. ශ්‍රමණයන් වහන්සේලා තමයි ලෝකේ කෙලෙස් නැති අය. සමනානං උසිතං නනස්සති. ශ්‍රමණයන් වහන්සේලාගේ ජීවිතේ ජීවත් වීම මේ පාඩුවක් නෙවෙයි. මම උදාහරණයක් කියන්න. කෙනෙක් මහාන වෙලා ඉන්නවා. පස්සේ කාලේ සිවුරු අරිනවා. ඒ මනුස්සයා ජීවත් වෙනවා. ওই මනුස්සයාගේ ජීවිතේ වටිනාම කාලේ මොකද්ද? ඇහෙන්නේ නැහැ. මහාන වෙලා හිටපු කාලේ. පැවිද්දෙක්ගේ ජීවිතේ කියන්නේ වටිනාම කාලේ. සිවුරු ඇරපු එකාටත් ජීවිතේ වටිනාම කාලේ කසාවත දරාගෙන හිටපු කාලේ. ඒක මෝසල කාලයක් නෙවෙයි. සිවුරු ඇරියක් දුක් වෙනවා මට ඉන්න බැරි වුණා කියලා. මට ඉන්න බැරි වුණා කියලා දුක් වෙනවා. සිවුරු ඇරපු එක හොඳයි කියලා හිතන්නේ නැහැ. ඉච්ඡර වටිනවා මහානකම. සමනා ඉච්ඡම් පරිජානಂತಿ තෘෂ්ණාව දුරු කළා ශ්‍රමණයෝ. සමනානම් බෝධිස්සියා සදා නිදහසේ සැරිසරුවා. සමනං මාතා පිතා බාතා වන්දන්ති තම් පතිට්ඨිතං. ශක්විති රජුරවන්ටවත් අම්මා තාත්තා වඳින්නේ නැහැ. ශ්‍රමණයන් වහන්සේට අම්මා තාත්තා අයියා අක්කා වඳිනවා. දැන් මෙතන ඇති අද දවසේම කාගෙන්වත් වැඳුමක් ලැබපු නැති. ඊයේත් වැඳුමක් නැහැ. මේ මා සතියේටම ඔයාට කවුරුත් වැඳලා නැහැ. මේ මාසෙටම වැඳලා නැහැ. ශ්‍රමණයන් වහන්සේලාට අම්මා තාත්තත් වඳිනවා. ඒ හාමුදුරුවෝ පව් කරනවා කියන්නකෝ. වැඳ අම්මට පව් සිද්ධ වෙනවද? නෑ. අම්මා වැන්දේ සංඝයාට. අපි කියනවා ඔවුන්ට වැන්දොත් අපිට පව් සිද්ධ වෙනවලු. උන්ට වඳින්න එපා පව් සිද්ධ වෙනවලු. ඔය කියන හාමුදුරන්ට ඒ හාමුදුරන්ගේ අම්මා වැන්දොත් ඒ අම්මට පව්ද? වැදූ මව්ටවත් පව් සිද්ධ වෙන්නේ නැහැ. සමනේද ජාතිහීනං අභිවාදන්ති කත්තියා. කුලෙන් අඩු වෙච්ච කෙනෙක් මහන වුණත් රජතුමා පවා දන ගහනවා. ශ්‍රමණයන් වහන්සේලා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. ඒ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට දුර ඉඳලා ගේන දානේ පූජා කරන්න සුදුසුයි ආහුනේයයි. ආගන්තුක වැඩියොත් දන් දෙන්න සුදුසුයි පාහුනේයයි. පින් කරගන්න ඕන නම් සිව්පසෙන් උපස්ථාන කරන්න සුදුසුයි දක්ඛිනේයයි. අත් දෙක එකතු කළොත් පින් සිද්ධ වෙනවා අංජලි කරණේයයි. ලොවට උතුම් පින්කෙත ඔබ කටිනේ පූජා කළේ සංඝයාට. කටිනේ ආනිසංස මේ කියන්නේ සීල සම්පන්නෝ
උන්වහන්සේ ළඟ තියෙනවා සීලය. සමාධි සම්පන්නෝ පඤ්ඤා දැන් අර රහතන් වහන්සේලා 500 ළඟ මේවා නැද්ද? අපි සරණ ගිය සංඝය පඤ්ඤා සම්පන්නෝ විමුක්ති සම්පන්නෝ විමුක්ති ඥාන සම්පන්නෝ සත්තානං සාරෝ මනුස්සකම කියන එකේ අරටුව ගුණවත්කමේ අරටුව කරුණාවේ අරටුව මෛත්‍රියේ අරටුව සීලේ අරටුව තමයි සංඝයා. අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉස්සරහ වැඩින්නේ 500ක් සංගරුවන සත්තානම් මණ්ඩෝ මේ මිනිස්සු අතර තියෙන ಗುಣධර්ම හින්දලා කල්කයක් හැදුවොත් ಗುಣධර්මවල කල්කය තමයි රහතන් වහන්සේලා. කරුණාවේ කල්කය ස්ප්‍රීත්ව කරුණාවේ ස්ප්‍රීත්ව කල්කය සත්තානං ඒසිකා මේ මිනිස්සු ලාභයේදී උඩට යනවා අලාභයේදී වැටෙනවා නින්දාවේදී වැටෙනවා ප්‍රශංසාවේදී උඩට යනවා ලාභ අලාභ නින්දා ප්‍රශංසාවට වැනි ඉන්නේ ඒ ලෝකේ ඒසිකා ස්තම්භයක් වගේ සෙලවෙන්නේ නැතුව ඉන්නේ රහතන් වහන්සේලා. අපි පඬරැල් අපි කවුරුත් ඇඟේ හැප්පුණොත් අපි අප්සෙට් යනවා. hina වුන් නැතත් අප්සෙට් යනවා. කෝල් එකක් ආවේ නැතත් අප්සෙට් යනවා. හිතරි දෙන්න වචනයක් කිව්වොත් ලෝකෙම කඩාගෙන වැටෙනවා. අපි කවුද? රහතන් වහන්සේලා ඒසිකා ඉන්ද්‍ර ක්‍රීලයක් වගේ ඍජු උත්තමයෝ. සත්තානං සුරබි පසූනං මේ ලෝකේ ගුණසුවඳින් සුපෝසිත සුවඳ මල මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නැමැති සුවඳ මල දිව්‍ය ලෝකේ සුවඳ පැතිරිලා සුවඳ මල් 500ක් මැද මේ බුදු කුසුම තිබ්බේ. බුදු කුසුම බුදුරජාණන් වහන්සේ නැමැති කුසුම තිබ්බේ සුවඳ මල් 500ක් මැද එදා. රහතන් වහන්සේලා කියන්නේ තුන් ලෝකෙටම සුවඳ හමන සුවඳ මල්. සුවඳ මල්. පුජ්ජෝ දේවානම් මනුෂ්‍යානම් දෙවි මිනිසුන් පිදුවා සංගරුවනට ඇද කියා ගියේ නෑ. වං හොන් හෙව්වේ නෑ. වීඩියෝ කර හිටියේ නෑ. තඩි බබා ගියේ නෑ. සිවුරු ගරවල පන්නන්න ඕන කියලා කිව්වේ නෑ. දෙවි මිනිස්සු වන්දනා කළ සංඝයාට මගේ බෝධිසත්වෝ ඇතෙක් වෙලා ඉඳලා සිවුරක් දාගෙන වැද්දා දල කපන්න එද්දී හොඬවැල දිගා කරගෙන දල කපන කල් හිටියා. උඹේ ඇඟේ සිවුරක් තියෙන නිසා හොඬවැල ඉස්සුවේ නෑ. එහෙව් උත්තමයෝ අමා නිවනටපත් වුණා. සම්බුදු වුණා. සම්බුදු වුණා. රහතන් වහන්සේලා හරි පුදුමයි. ගුණවන්ත. ඊතර වෙන්න අමාරු සසරෙන් ඊතර වුණා. පුදුම මානසික දෙයක් කළා. මානසික දෙයක් කළා. ඒ උදාහරණයක් ගත්තොත් උත්තර කියලා තරුණයෙක් හිටියා. ඒ උත්තර තරුණයා හරිම ලස්සනයි. වස්සකාර ඇමතියාගේ දුව උත්තරට කසාද බඳින්නට යෝජනා කළා. උත්තර කිව්වා මට කසාද බඳින්න බෑ. මං කාමයට කැමති නෑ. කාමයේ දුක් සහිතයි. මේ මිනිස්සු දරු පැට්ටු හදාගෙන විඳින දුක මට කරගහන්න බෑ. මට මේ මනුස්ස ජීවිතේ මීට වැඩිය දෙයක් කරන්න ඕන. අර වස්සකාර ඇමතියා මහා ඇමති බිම්බිසාර රජුරුවන්ගේ එයා හිතුවා එයාගේ දුව ගන්න බෑ කිව්ව එක
එයාට කරපු නින්දාවක් කියලා මං තෝගෙන් පරිගන්නවා හිතුවා. උත්තර තරුණයන් ටික දවසකින් මහාන වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. ඇහැල මලේ පහටින් බබලන සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටිපස්සේ ලස්සන රූපයක් තියෙන උත්තර ස්වාමීන් වහන්සේ වඩිනකොට හඳ පිරිවරාගෙන එන නැකත්තරුවක් වගේ. හරිම ආදරේ ගුරු දෙවිඳුට. එතකොට උත්තර ස්වාමීන් වහන්සේ දවස සාරිපුත්ත මහරහතන් වහන්සේ බඩේ කැක්කුමක් ඇදුණා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඕකට මං කැඳක් හොයාගෙන එන්නම් අනේ ස්වාමීන් වහන්සේ සැතපීලා ඉන්න කියලා උපස්ථාන කළා ඉක්මනට පිණ්ඩපාතේ වැඩියා. ගමේ පිණ්ඩපාතේ වැඩලා බෙහෙත් ටිකක් හොයාගත්තා. ඒක හොයාගෙන එනකොට දාඩියයි. පාත්‍රයේ පැත්තකින් තියලා මූණ හොදන්න ඇලට ගියා. හොරු ටිකක් පන්නගෙන ආවර රාජපුරුෂය හොරු පාත්‍රයේ ළඟ රත්තරන් දාලා පැන්නා. අර රාජපුරුෂයෝ මේ හාන්දුරුව අල්ලගත්තා මෙන්න හොරකම් කරපු එකා කියලා විසිවෙන්ට පයින් ගැහුවේ කුදලාගෙන ගියා. නඩු අහන තැන ඉන්නේ වස්සකාර උත්තර ශ්‍රමණයන් වහන්සේ දකින්නකොටම පරණ වෛරය ආවා. ඕක උල තියාපන් කිව්වා. නඩු ඇහුවෙත් නැහැ. නඩු අහන්න නැතුව උල තියාපන් කිව්වා. ඇරන් ගිහිල්ලා සිවුර ගලවලා දාලා අඳනේ අයින් කරලා උලක් උඩ පස්සපැත්ත තියලා මෙහෙම බරු ගැහුවා. එතකොට හිතුණා මගේ ගුරු ස්වාමීන් වහන්සේ සනීප වෙලාද දන්නේ. තමන්ගේ ඇඟෙන් කිඳා බහිනකොට උලක් ගුරු දෙවිඳු මතක් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අසනීපයි කියලා. ශිෂ්‍යයෝ ඔන්න ශිෂ්‍යයෝ සංගරුවන භාවනාවෙන් හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේට එකපාරම උත්තර ස්වාමීන් වහන්සේ දිවසින් පේනුණා. මොකක් හරි කරදරයක් කියලා හිතට ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා ස්වාමීනි උත්තර පිණ්ඩපාතේ වැඩියා මොකක් හරි කරදරයක් කියලා දැනෙනවා කියලා. සාරිපුත්ත උත්තර උල උඩ ඉඳගලා. අපි යම් සාරිපුත්ත බුදුරජාණන් වහන්සේ වෙහෙරේ ඉඳලා වදිනවා පැයක් පැයකමාරක් උල උඩ ඉන්නවා. කාටවත් දුස් කියන්නේ වෛරේ නැහැ. කඳුළු රූලා වැටෙනවා. මෙහින් ලේ වැක්කිරනවා උල දිගේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා හිසට අත තිබ්බා. උත්තර ඔබම කරපු කර්මයක්. කලින් ගොපල්ලෙක් වෙලා ඉද්දින් උත්තර මැස්සෙක් කරන් කෝටුවක ගැහුවා. ඒ කර්මය ඔබට විපාක දෙනවා. පුතේ මේ සංසාරයෙන් ඈතර වෙයන් කිව්වා. ඔන්න ඊළඟ දේ බලන්න. දැන් හිස උඩ තියෙන කාගේ අතද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය. සැනසෙල්ලක්ද නැද්ද? සැනසෙල්ලක්. ශාන්තියක්. පුදුම සෝයක්. පස්සපැත්තෙන් උල. සැනසෙල්ලක්ද? දුක වේදනාව. හිස උඩ තියෙන සැපයටයි පිටිපස්සේ තියෙන දුකටයි දෙකටම තියෙන ඇලීම් ගැටීම් දුරු කළා. උල ගලවාගෙන අහසේ හිටියා රහතන් වහන්සේ නම. ශ්‍රමණයන් වහන්සේලා සංඝ ගුණ සැපයට තියෙන ආසාව දුරු කළා. දුකට තියෙන තරහව දුරු කළා. උලෙන් විඳවන් උලට තියෙන ගැටීමක් දුරු කළා. හිසට තියෙන සැපයක් දුරු කළා. පුදුම අවස්ථාවක්. බුදු කෙනෙක් හිසට අත තියලා පිටිපස්සෙන් උලක් බහිනවා. ඊතර වුණා. ඊතර වුණා. ඔබගේ කටින ජීවරය. ඉමං කටින ජීවරම් බික්කු සංඝස්ස දේම කියනකොට ඔන්න ඔය සංගරුවනටයි පූජා වෙන්නේ.
කියන්න පින්වතුනි බය නැතුව කටින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා. ඒක හිස් නෑ. කියනකොටත් පින් රැස් වෙනවා. ඒ ශ්‍රාවක සංගරුවන. ඒකනේ අපේ මිනිස්සු සිවුරට ඔච්චර කැමති. හිසේ තියාගෙන සිවුර ගේන්නේ. පෙරහැරෙන් සිවුර ගේන්නේ. සාදු කියා සිවුර ගේන්නේ. මල් තිතියා සිවුර ගේන්නේ. නේ? අවුරුද්දකට වතාවක් කටිනෙට කොච්චර කැමතිද මිනිස්සු. ওই සිවුර පෙරෙව්වේ මහරහතන් වහන්සේලා. ওই චීවරේ අයිති ඒ උතුම් සංගරුවනට ඉරිචීන් වහන්සේලාගේ දජය. පැහැදිලිනේ? සංඝ ගුණ සංඝ සරණ පහදින්න ජීවිතේ මැරෙනකොට මොනව මතක් වුණත් කමන්නේ. සංඝයාට පැහැදුන කෙනා අපාය යන්නේ. දීඝරත්තං කෝ මහානාම බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ නඛායස්ස බේදා අපායන් දුග්ගතින් විනිපාතං නිරයං ගච්ඡති. බුදුන් දහම් සංඝුන් සරණ ගිය කෙනා මරුණට පස්සේ නරක තැනක යන්නේ. සංඝයාට පහදින්න හිත උද්දංගාමී හෝති විශේෂගාමී. හිත උඩට යනවා නරක උප්පත්ති වලට යන්නේ. කොයි විදියට මැරුණක් කමන්නේ. මැරෙනකොට මොන කෙහෙල් මල හිතුණක් කමන්නේ. අවංකවම බුදුන් සරණ ගිහිල්ලා නම්. අවංකවම දහම් සරණ ගිහිල්ලා නම්. අවංකවම සංඝුන් සරණ ගිහිල්ලා නම්. ආසා කරන්න බුදු ගුණ අහන්න. ආසා කරන්න ධම් ගුණ අහන්න. ආසා කරන්න රහතුන්ගේ ගුණ අහන්න මම නම් ආසයි. මම පතනවා මගේ සවම් පත්වලට මිනිය නොහැකි බුදු ගුණ ඇසේවා. ධම් ගුණ ඇසේවා. රහතුන්ගේ ගුණ ඇසේවා. මාව තෙත් වෙලා යන්න තරම් කඳුළු වැටෙන්න තරම් සංඝ ගුණ මට ඇසේවා. ඒකෙන් තමයි නිවනට යන්නේ. ඒක තමයි නිවන් ద్వාරේ අරින තැන. ප්‍රසාදය. චිත්ත ප්‍රසාදය. ඔය වං හොයන්න එපා. අද කාලේ සංඝයා සීකරගෙන රහතුන් සීකරගෙන දානි ටිකක්වත් පූජා කරන්න ඔය හාමුදුරු ඉන්නවා මැදේ. දැන් මේ මම පවගුවා ඔය කටිනේ අයිති රහතුන්ද කියලා. එහෙනම් ඔයාලා පූජා කරන කටිනත් යන්නේ කේන්ද්‍ර වෙන්නේ තෙන්ද? ඔයාට කටිනේ පූජා කරන්න ඔය හාමුදුරුවෝ පන්සලේ ඉන්නේ. කච්ච ගගා ඉන්නේ කේ තේරෙයි පන්සල වැහුණ දවසට. හාමුදුරු නම නැති වෙච්ච දවසට. කාන්තාරයක් වෙච්ච දවසට ඉන්න සංඝයා රැක ගන්න පින්වතුනේ. ඔයාලගේ පවුලෙන් එකෙක් මහාන කළෙත් නැති එකේ ඉන්න සංඝයා රැක ගන්න. ඕපදුපවක් කියන්නේ නැතුව ඉන්න. මොනෝ හරි වං හොන් ඇහෙනකොට එයාලා කරන දේ එයාලා ගෙනියයි. මම බුදුන් සරණ ගියා, මම දහම් සරණ ගියා, මම සංඝුන් සරණ ගියා. අපිත් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ ගැන මෙහෙම හිතනවා නම් ඔයාලා කොච්චර හිතන්න ඕනේද පින්වතුනේ? නේ? ඒකයි. ඕන එදා වාගේ නෙවෙයි. අද මේ ඔක්කොටම එක තැනක ඉඳලා බණ අහන්න ලැබුණා මේ ධර්මශාලාව තියෙන නිසා. ඒ නිසා මාධ්‍යනොත් බණ අහලා ධර්මශාලාව හදන්න උදව් කරපයිද පින් දෙනවා. ඔයාලටත් පින් දෙනවා. මේකේ ටයර් ටික අල්ලගෙන ෆෑන් ටික දාගෙන ධර්මශාලාව විතර කටයුතු ටිකත් ඉවර කරන්න. බුදුන් දහම් සංඝුන් සරණ නිවන් දකින තුරු මගේ හදවතින් තුනුරුවන් සරණ බැහැර නොවේවා කියලා. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම ශ්‍රී සද්ධර්මයේ සරණ යමි. දිවි තිබෙන තුරු නිවන් දකින තුරු ආර්ය මහා සංඝ රත්නය මම සරණ යමි.
මේ උතුම් තිසරණය මාගේ ජීවිතයට එකම පිළිසරණ වේවා. එකම රැකවරණය වේවා. එකම ආලෝකය වේවා. එකම ආශිර්වාදය වේවා. සුගති රැකවරණ නිවනට මා පමුණුවන මගේ මව වේවා, පියා වේවා, මගේ රැකවලු වේවා මේ උතුම් තිසරණය. සාදු සාදු සාදු. අද මේ දවසේම කළ පින දුක්ඛිත සසරින් එතර වෙන්න හේතු වාසනාම වේවා. ඉතින් අද අපිට දෙවිවරු උපකාර කළා. මං හිතුවා හොගාලා වහී කියලා. කතරගම කන්ද කුමාර දෙවියන්, මේ වන දේවතාවෝ, සුමන් සමන් දෙවියන් ඇතුළු දෙවි දේවතා උපකාර කළා. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වේවා. ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන් යූජී ප්‍රේමසිරි පියාණන් ඇතුළු මිය පරලෝකීය ඔබ නමින් මිය පරලෝකීය මේ ඉඩකඩම් පූජා කරපු අය නමින් මේ භූමිවල හිටපු අය, මියගිය අය, ඔබ කවුරුත් නමින් මියගිය ඥාතියෙක් මටත් පින් ලැබේවි කියලා හිතනවා නම් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ගෞතම බුදු සසුනේ මේ යහපත අපට ඇති කළ මේ උතුම් තිසරණය, ඇත්තටම බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ කියන එක අපේ හදවතට දැනුනේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. සත්‍යයක් ඒක. අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගීව සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා. ලොකු ස්වාමීන් වහන්සේට තිබෙන උවදුරු කරදර අපහාස නින්දා අවලාද දුරින්ම දුරු වේවා. නිවනින් නිවී සැනසෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම මේ කටයුතු වලට අතිශයින් කැපවෙන අපගේ ජායල සෝභිතානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවනට අසපුවේ ආරම්භයේ සිටන් වැඩ හිටපු සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. සංගරුවනට සිල් මාතාවරුන්ට අමා නිවනින් නිවී සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම අද කඨින පින්කම කරමින් ධර්ම දානය ලබා දෙන උනා වටුන බුත්තල පදිංචි WD මල්ලිකා පත්මකාන්ති මෑණියන්, රාජා වික්‍රමසිංහ පියාණන්, එය පවුලේ සමීර චින්තක පුතා, චන්දිමා දීරුක්ෂි දියණිය, චාමිකා සෙව්වන්දි ලේලිය, අමිල ගලගෙදර බෑනනුවන්, ටෙනාරා යෙනුකි ඔෂානා, මිනිබිරියන්, ජීවත්ව සිටින දෙමව්පියන්, මිය පරලෝකීය දෙමව්පියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට, මේ චූටි දූල පුතාලට, තරුණ දූල පුතාලට, අම්මලා තාත්තලාට, අපි හැදු වැඩු දෙමව්පියන්ට, ගුරුවරුන්ට සියලු දෙනාට පින් සිදු වේවා. නිවන් දකින මොහොත දක්වා තුනුරුවන් සරණේ සිත පිහිටාවා. මිත්‍යා දෘෂ්ටියකට නොවැටේවා. ලද ඉක්මන් අවස්ථාවක සසර දුකින් ඈතර වෙන්න මේ මහා කුසල සම්පත්තිය හේතු වාසනාම වේවා. උතුම් සම්බුදු බලෙන්, පසේ බුදු ගුණ බලෙන්, රහතුන්ගේ තේජසෙන් ඔබට සිත් වේවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.